හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් බැක් ටු ගේමින් ඇම්බ්‍රෝ YouTube channel එකට. ඉතින් අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි අද වැදගත්ම වැඩක් කරන්න තමයි යන්නේ. අපි බලමු කොහොමද දාපු OBB ෆයිල් එකක් හරි නැත්නම් ඔයා දාපු මොකක් හරි මොඩ් ෆයිල් එකක් අයින් කරගන්නේ කොහොමද කියලා. මම ඔන්න දාලා තියෙනවා එක ෆයිල් එකක්. අපි දැන් මේ බස් එකේ බලමු. කියන්න දෙයක් තියෙනවා. මේ ස්කින් එක රිලීස් කරලා තියෙන දැන්ටමත් YouTube එකට ඩවුන්ලෝඩ් කරගත්තෙන් නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. අපි දැන් අයින් කරන්න යන්නේ මෙන්න මෙතන. මෙන්න මේක තමයි අයින් කරන්න ඕනේ. මේක තමයි දැන් අපි අයින් කරගන්න ඕනේ. මෙතනින් අයින් කරාට ඔක මෙතන තියෙනවා ගේම් එකේ. මේ කොලේ දාගන්න වෙන්නේ නැහැ. දැන් අපි ඔක අයින් කරලා බලමු. ඔන්න දැන් මම මේක දාගත්තා. අන්න තියෙනවා ගේම් එකේ බස් 108 තියෙනවා එක. ඔක සුපිරිම සෙට් වෙන්නේ අර ලක්ෂ 18 බස් එකට අන්තිම බස් එකට කවුරුත් කැමති. ඉතින් දැන් මම ඔක අයින් කරන විදිහ තමයි දැන් අද කියලා දෙන්න යන්නේ. ඔයා දාගත්ත ඉසඩ්ඩයි ප්‍රෝ හරි ඉසඩ්ඩාචු හරි ඇප් එකකින් දෙකකින් එකක් ගිහිල්ලා ඔයා දාගත්ත තැනට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගත්ත තැන අපි මොකද්ද කියලා බලන්න. දැන් මම දාන් තියෙන්නේ බුදු පිළිම මොඩ් එකක්. ඒ කියන්නේ දැන් අපි මේකේ තියෙනවා මම 4 සෙට් කරලා මෙන්න මෙතන තියෙනවා 0.6 B7 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා 47යි EF 8යි B කියලා එකකුත් තියෙනවා. ඊට පස්සේ බුද්ධා MSS එහෙම එකක් තියෙනවා. බුද්ධා ස්ටැචු කියලා. දැන් ඔය තුන මතක තියාගන්න එක්කෝ කොහේ හරි ලියලා තියාගත්තත් කමක් නැහැ. නැත්නම් අමතක වෙනවනේ. ඔක දැන් අපි කොහොම හරි දැන් මම මතක තියාගන්නවා. මම මතක තියාගෙන තමයි දැන් මම යන්නේ. අපි ඊට පස්සේ කෙලින්ම යන්න ඕනේ device storage. ඊට පස්සේ Android. ඊට පස්සේ OBB. ඊට පස්සේ game එක. ඊට පස්සේ main. ඊට පස්සේ view asset bin data කියලා මෙතනින් අපි ඔය ෆයිල් එක select කරගන්න ඕනේ. මම දැන් ටික වෙලාවක් යනවා මේ ෆයිල් එක select කරගන්න. සෑහෙන්න මෙතන තියෙනවා 7000 ගණක් තියෙනවා. ෆයිල් වලින් තුනක් තමයි දැන් delete කරන්න යන්නේ. අපි දැන් මේක delete කළා මම පෙන්නන්නම්. පළවෙනි ෆයිල් එක හම්බුණා. දැන් අපි දෙවෙනි ෆයිල් එකටත් යන්. මෙන්න මට දෙවෙනි ෆයිල් එකත් හම්බුණා. අපි දැන් තුන්වෙනි ෆයිල් එකත් බලමු. උතරම තියෙනවා තුන්වෙනි ෆයිල් එකත් පහළම B අකුරින් පටන් ගන්න තැන. මෙන්න තියෙනවා මේ ෆයිල් එක බුද්ධා ස්ටැචු mod MSC කියන අපි දැන් ෆයිල් තුන සෙට් කරන් ඉවරයි. ඔය ඊට පස්සේ කෙලින්ම සෙට් කරන්න ඕනේ. මෙන්න මේ උඩ තියෙන කරලා මෙන්න තියෙනවා පල්ලෙහාම delete button එක delete කරලා yes දෙන්න තියෙන්නේ. එතකොට දැන් මේ ෆයිල් එක delete වෙනවා. ඒක සාර්ථකව ගේම් එක ඩීක් කරගන්න නැතුව මේ ගන්න පුළුවන්. දැන් එතකොට අපි දැන් ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා බැලුවත් මෙතන මේක තියෙනවා. අපිට අවශ්‍යලාට ගිහිල්ලා දාගන්න තමයි තියෙන්නේ. අපි දැන් ගිහින් බලමු ගේම් එකට. බලමු. මෙන්න මේක නෑ. මේවා තියෙනවා. ඒවා තිබ්බ මේක නෑ. ඒක අයින් වෙලා තියෙන්නේ. ඔයාට ආය දාගන්න ඕන නම් අතනින් ගිහලා අර සාමාන්‍ය විදිහට දාගන්නයි තියෙන්නේ. මේ දැක්කනේ. දැන් මම දාගන්න විදියක් දැන් මම පෙන්නන්නම්. අපි ආපහු සෙරයක් ගේම් එකට ඒ තියපු බුදු පිළිමේ ඕනි නම් ඒක දාගන්න ඉතින් තමයි දැන් මම කරන්න යන්නේ. ඉතින් අපේ WhatsApp channel එකක් තියෙනවා. මේ WhatsApp channel එකට follow කරන්න. follow කරලා subscribe 1000 ගන්න ඕනි කොහොම හරි subscribe 1000 ගන්න. වීඩියෝ එක skip කරන්න එපා. watch time එක මගේ චුට්ටක් විතර මදි. ඒකින්ද වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. subscribe කරලා set වෙන දිගටම like පාරක් දාලා අපි දැන් බලමු ආපහු සැරයක් ගේම් එකට ඒක දාගන්නේ කොහොමද කියලා. මේ දන්නේ නැති අයට පමණයි. හරි අපි සෙට්ඩයි ඇප් එකට ඇවිල්ලා සුපුරුදු පරිදි මෙන්න මෙතනින් Android OBB ගේම් එකට ගිහිල්ලා මේ view asset bin data ගිහිල්ලා මෙතන තියෙන plus එක දීලා උඩ copy icon එක දීලා
ප්ලස් එක දීලා කොපි අයිකන් එක දීලා මෙතනින් ඩවුන්ලෝඩ් තෝරලා බුදු පිළිම කියලා 4:4 ගිහිල්ලා මේ තුන සෙලක්ට් කරගත්තා ඇඩ් දුන්නා. පස්සේ අර ගේම් එකට ගිහිල්ලා අර කොලේ වගේ එක දාලා බලන්න තමයි තියෙන්නේ. ගේම් එකට සාර්ථකව වැටලා තියෙනවා.